බලන්න මේ වගේ පොට්ස් මම කොහොමද ඩිලිවර් කරන්නේ කියලා. ඔයාලටත් ගොඩක් ප්‍රයෝජනවත් වෙයි. කාඩ්බෝඩ් එකකින් පොට්වල උසට මේ වගේ කෑලි කපා ගන්න. ඒකේ සිදුරු දෙකක් හදලා මේ විදිහට පටියක් දාගන්න. ඊට පස්සේ ගැලපෙන කාඩ්බෝඩ් බොක්ස් එකක් අරගෙන පොට්ස් ඇතුලෙන් මුල්ලට හිටින විදිහට තියාගන්න. දැන් පටිය දාලා හදාගත්තු බෝඩ් කෑල්ල බොක්ස් එක ඇතුලෙන් පොට් එකට තද කරලා පටි දෙක මේ විදිහට එළියට ගන්න. ඊට පස්සේ පොට් එක මුල්ලට තද වෙන්න පටි දෙක ගැට ගහගන්න. මේ විදිහට යවන පොට් පෙරලෙන්නේ නැතුව එහා මෙහා යන්නේ නැතුව ආරක්ෂිතව ඩිලිවර් කරගන්න පුළුවන්. ඔයාලට අවශ්‍ය නම් මේ බොක්ස් එක උඩින් කවර් කරලා යවන්නත් පුළුවන්. ඔයාලට ගොඩක් ප්‍රයෝජනවත් වන දෙයක් තමයි මේ ග්ලූ ගන් එක. මේ තියෙන්නේ ඒකට දාන ග්ලූ ස්ටික්. මේ විදිහට ස්විච් එක ඔන් කරගන්න. ග්ලූ ස්ටික් එකක් දාගන්න. දැන් ඔයාලට ගොඩාක් දේවල් මේකෙන් අලව ගන්න පුළුවන්. එදිනෙදා වැඩවලට ගොඩාක් ප්‍රයෝජනවත්. බලන්න මේ වෝල් ප්ලග් එක හයි කරගන්න හැටි. හරිම පහසුයි.